ලංකාවේ ටෙලිග්‍රෑම් පාවිච්චි කරන බහුතරයක් දෙනා තමන් නොදැනුවත්වම ඉතාමත් සූක්ෂම සයිබර් සහ මූල්‍ය වංචාජාලයක ගොදුරක් බවට පත්වෙමින් සිටිනවා. මේක හුදෙක් තාක්ෂණය දන්නා පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන සාමාන්‍ය වංචාවක් නෙමි. මිනිස්සුන්ගේ මුදල් හදිසිය සහ රහසිගත කාමාශාවන් ආයෝජනයක් කර ගනිමින් ටෙලිග්‍රෑම් ඇප් එක හරා ක්‍රියාත්මක වන මහා පරිමාණ ජාවාරමක්. අපි අද බලන්න යන්නේ ලංකාව ඇතුළේ ටෙලිග්‍රම් හරහා සිද්ධ වෙන මහා පරිමාණ ෆොරෙක් සහ ව්‍යාජ ක්‍රිප්ටෝ ට්‍රේඩිං වංචා සහ ඔයාගේ සල්ලි දෙගුණ කරලා දෙනවා කියන ව්‍යාජ බොට් ගිණුම් පිටුපස ඇති සැබෑ තොරතුරු වගේම ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා නමුත් ප්‍රසිද්ධියේ කතා නොකරන වැඩිහිටියන්ට පමණක් සුදුසු අසභ්‍ය දර්ශන සහ ඡායාරූප ඇතුළත් ටෙලිග්‍රෑම් ගෲප්ස් වලින් මේ ජාවාරම්කරුවන් ඔබ නොදැනවත්ම ඔබ හරහා මුදල් උපයන ආකාරය සහ ඔබේ පුද්ගලික දත්ත කෙතරම් අනාරක්ෂිත තත්වයකට පත් කරනවාද කියන කරුණු පිළිබඳවයි. රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානය තෙක්ම. මොකද ඔබත් මේ වෙද්දි මේ කියන ජාවාරම් වලින් එකකට හෝ හසු වී ඔබේ වටිනා කාලය මුදල් වගේම ඔබේ පුද්ගලික දත්ත පවා ඔබ නොදැනුවත්වම මේ අය විසින් සොරකම් කරන්න හදනවා වෙන්න පුළුවන්. මේ සමස්ත සයිබර් මාෆියාවේ පළමු අදියර ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ තරුණ පරපුර තුළ පවතින ඉක්මනින් සල්ලි සෙවීමේ ආශාව සහ ආර්ථික පීඩනය පාවිච්චි කරලයි. එහිදී ප්‍රධාන වශයෙන්ම ක්‍රමවේද දෙකක් ඔස්සේ මේ අය මිනිස්සුන්ගේ මුදල් සූරාකෑම සිද්ධ කරනවා. පළමු ක්‍රමය තමයි ව්‍යාජ ෆොරෙක්ස් සහ ෆේක් සිග්නල් ගෲප්ස්. ලංකාවේ ජනප්‍රිය ප්‍රධාන පෙළේ ට්‍රේඩර්ලා විදිහට පෙනී සිටින පුද්ගලයන් විසින් පවත්වාගෙන යන මේ ටෙලිග්‍රෑම් channel වල දිනපතා අති දැවැන්ත ලාභ ලැබූ බව පෙන්වන ස්ක්‍රීන්ෂොට් සහ වීඩියෝ දර්ශන බහුලවම පළ කරනු ලබනවා. නමුත් මේවයින් බහුතරයක් ව්‍යාජ ලෙස සකස් කළ නැතහොත් ඩෙමෝ ගිණුම් හරහා ලබාගත් දත්තයන් පමණයි. මේවා දකින සාමාන්‍ය තරුණයන් තමන්ටත් මේ ආකාරයෙන් ඩොලර් උපයාගත හැකි යයි සිතා රුපියල් දහස් ගණනින් මාසික ගාස්තු ගෙවමින් ඔවුන්ගේ VIP සමූහයන් වෙත එකතු වෙනවා. එහිදී ඔවුන් ලබා දෙන වැරදි සහ කිසිදු පදනමක් නැති තොරතුරු නිසා අවසානයේ සිද්ධ වන්නේ එම තරුණයන් තමන් සතු සියලුම ප්‍රාග්ධනීය වෙළඳපොළ තුළ අහිමි කර ගැනීමයි. දෙවනි සහ වඩාත් සූක්ෂම ක්‍රමය වෙන්නේ ක්‍රිප්ටෝ මයිනිං බොට්ස්. එසේත් නැත්නම් මුදල් දෙගුණ කර දෙනවා කියන ස්වයංක්‍රීය බොට් ගිණුම්. මෙහිදී ට්‍රෝන් හෝ USDT වැනි ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය කිරීමෙන් දින කිහිපයක් ඇතුළත එය දෙගුණ කර දෙන බවට මොවුන් පොරොන්දු වෙනවා. මිනිසුන් තුළ විශ්වාසය ගොඩනැගීම සඳහා මුලින්ම ආයෝජනය කරන රුපියල් 1000 හෝ 2000 වැනි සුළු මුදලකට අදාළ ලාභය ඔවුන් සැබවින්ම ගෙවනු ලබනවා. මෙමගින් උපරිම විශ්වාසය තහවුරු කරගන්නා පුද්ගලයන් පසුව රුපියල් 20000 සිට ලක්ෂය දක්වා වූ විශාල මුදල් තැන්පතු සිදු කළ සැනින් අදාළ බොට් ගිණුම් අක්‍රිය කරමින් ජාවාරම්කරුවන් විසින් එම මුදල් සියල්ලම වංචා කර අතුරුදහන් වෙනවා. නමුත් මේ සියල්ලටම වඩා බරපතල සහ ලංකාව වැඩිම පිරිසක් නොදැනුවත්වම ගොදුරු බවට පත්වන වැඩිහිටියන්ට පමණක් සීමා වූ එසේත් නැත්නම් අප කවුරුත් දන්නා පෝන් සහ ලීක් වීඩියෝ දමන සමූහයන් පිටුපස ඇති ක්‍රියාවලිය. ඔයා මේ වගේ ගෲප්ස් වලට දැනටමත් ජොයින් වෙලා ඉන්නවා නම් එහෙමත් නැත්නම් මීට කලින් ජොයින් වෙලා හිටපු කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ වගේ ගෲප්ස් වලට ජොයින් වෙන්න නම් මේ ගෲප්ස් වල ලින්ක්ස් තියෙන වෙනම ටෙලිග්‍රෑම් ගෲප්ස් මේ වෙනකොට ගොඩාක් තියෙනවා කියලා. මෙතනදී ජාවාරම්කරුවන් ඔබෙන් මුදල් උපයන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ ගෲප් ලින්ක් එකකින් ඔයා අසභ්‍ය දර්ශන ඇතුළත් ගෲප් එකකට ජොයින් වෙන්න හදනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඇඩ්ස් බලන්න ඕනි කියලා. මෙන්න මේ වගේ ලින්ක්ස් හරහා ඔයා ගෲප්ස් වලට ජොයින් වෙන්න try කරද්දී බලන ඇඩ්ස් හරහා මේ අය ඔබ නොදැනුවත්වම ඔබව යූස් කරලා මුදල් උපයනවා. දෙවනි ක්‍රමය තමයි VIP groups හරහා ඔබෙන් අය කරන සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තුව හරහා මුදල් අය කිරීම. මෙන්න මේ විදියට ඔයා ජොයින් වෙන ඕනෑම ගෲප් එකක අසභ්‍ය දර්ශන යොමු කරන්නේ බොහොම ටික කාලයක් විතරයි. මොකද ජාවාරම්කරුවන්ට අවශ්‍ය වෙන්නේ ඔබව නැවත නැවතත් අර ලින්ක්ස් හරහා ඔබ ලබවා ලින්ක් ෂෝට්නර්ස් සහ පොප් අප් ඇඩ්ස් බැලීමට යොමු කිරීමයි. කල්පනා කරලා බැලුවොත් මෙතනදී සිදුවන්නේ ඔබේ ඇබ්බැහිවීම උපයෝගී කරගෙන අය මහා පරිමාණ ආදායමක් ඉපැයීමයි. මේ හුදෙක් ඔබව රවුම් ගැස්වීමක් පමණක් නෙමි. මේ ක්‍රියාවලිය පිටුපස අතිශය සූක්ෂම මූල්‍යමය වාසියක් මෙන්ම බරපතල සයිබර් අනතුරක් සඟව පවතිනවා. මෙතන තියෙන භයානකම දේ තමයි ඔබේ පෞද්ගලික දත්ත සහ දුරකථනයේ ආරක්ෂාව සම්බන්ධවයි.
මෙලෙස එකකට එකක් සම්බන්ධ වෙබ් අඩවි සහ අනාරක්ෂිත සේවාදායකයන් ඔස්සේ ඔබේ දුරකථනය ගමන් කිරීමේදී පසුබිමෙන් ක්‍රියාත්මක වන මාරාන්තික මල්වයා හෝ ස්පයිවයා වෛරස් ඔබේ උපාංගයට ඇතුළුවීමේ ඉඩකඩ අතිශය ඉහළයි. මේ හරහා ඔබේ දුරකථනයේ පවතින පෞද්ගලික පින්තූර, වීඩියෝ, සමාජ මාධ්‍ය ගිණුම්වල පාස්වර්ඩ්ස් මෙන්ම ඔබේ බැංකු යෙදවුම්වල දත්ත පවා සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ බරපතල අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙනවා. බොහෝ දෙනෙකුගේ ටෙලිග්‍රෑම් ගිණුම් ක්ෂණිකව හැක් වී තමන්ගේම හිතවතුන්ට සහ පවුලේ අයට මෙවැනි වැරදි ලින්ක්ස් ස්වයංක්‍රීයවම යවෙන්නේ මෙන්න මේ කියන අනාරක්ෂිත දත්ත හැසිරීම නිසායි. හොඳට කල්පනා කරලා බලන්න, ඔබ අද මෙවැනි ගෲප්ස් හරහා බලන වෙනත් අයගේ අසභ්‍ය දර්ශන සහ පින්තූර වගේම කවදාහරි ඔබේම පුද්ගලික දර්ශන ඔබට බලන්නට සිදු වුවහොත් ඔබට ඇතිවන හැඟීම මොන වගේ එකක්ද කියලා. තාක්ෂණය ඇතුලේ කිසිදු දෙයක් නොමිලේ ලැබෙන්නේ නැත. ඔබ නොමිලේයි සිතා ලබා ගන්නා දේ වෙනුවෙන් අවසානයේ වන්දියක් ලෙස ගෙවීමට සිදුවන්නේ ඔබේ පෞද්ගලික රහස්‍යභාවය සහ සමස්ත ජීවිතයේම ආරක්ෂාවයි. ටෙලිග්‍රෑම් එක හරහා සිදුවන මේ සමස්ත ක්‍රියාවලිය හුදෙක් විනෝදය හෝ සංනිවේදනය සඳහා පමණක් වෙන් වූවක් නෙමෙයි. ඒ මිනිසුන්ගේ ආශාවන් සහ මුදල් හදිසිය ප්‍රාග්ධනය කරගත් රාජ්‍යතාන්ත්‍රික හෝ නීතිමය පාලනයකින් තොරව ක්‍රියාත්මක වන අතිශය සංකීර්ණ සයිව අපරාධාධි රාජ්‍යයක්. දැනවත්භාවය පමණක්මයි මේ ව්‍යසනයෙන් බේරීමට ඇති එකම විසඳුම. මෙවැනි ව්‍යාජ ලින්ක්ස් සහ ක්‍රමවේදයන් පිළිබඳව ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සැබෑ විමර්ශනාත්මක සහ තාක්ෂණික තොරතුරු දැන ගැනීමට ඩිස්කවරි පල්ස් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ස්තුතියි.